ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් ඔයාලට පුරුදු විදියට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මහසෝන් දේවතාවා නැත්තම් මහසෝන් යක්ෂ පිරිවර මුල් කරගෙන කරන්නා වූ බන්ධන කාණ්ඩයක් ගැන. ඒ කියන්නේ මහසෝන් දේවතාවගේ යටතේ ඉන්න යක්ෂ පිරිවර බලවේග මුල් කරගෙන භූමි වලට, පවුල් වලට සහ ශරීර වලට කරන්නා වූ බන්ධන කාණ්ඩයක් ගැන. ඉතින් ඇත්තටම මේ බන්ධන කාණ්ඩය අපි හඳුන්වනවා සොහොන් යක්ෂ බන්ධන කියලා. ඉතින් මුලින්ම බලමුකෝ කවුද මේ මහසෝන කියන්නේ කියලා. දැන් ගොඩක් කට්ටියට අපි කියන්නේ මහසෝන් දේවතාව නෙවෙයි, දැන් මහසෝන් අප්පච්චි වෙලා. මොකද හැමතැනම උන්වහන්සේ වරන් දෙනවා. බලන තැන උන්වහන්සේට මිනිස්සු වඳිනවා, පහන් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා කරනවා. ඉතින් ඇත්තටම මේ මහසෝන් දේවතාවට ඉවක් බවක් නැතුව ඉඩම් වල භූමි වල පහන් දැල්වන එක නම් පුද්ගලිකව මං කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද ඔබ දැනුවත් නැහැ මේ පහන කැප ගන්න ඉන්නේ මොන වාගේ බලවේගයක්ද කියලා. ඕනෑම යක්ෂ පිරිවරක ගත්තට පස්සේ පහත බලවේග. ඒ කියන්නේ ඒ යක්ෂ පිරිවරට වැඩ කරන പ്രേත බලවේග ඉඳලා සමාගම් යක්ෂ කොට්ටාස වලට යනකම් ඉහළට යනකම් මේකේ පිරිවර ඉන්නවා. ඉතින් විවිධාකාර පිරිවර ඉන්නවා. ඉතින් මේ පිරිවරෙන් ඔබේ පහන කැප ගන්න එන බලවේගය කවුද කියලා ඔබට දැනුමක් නැහැ. එතකොට මේ බලවේගය ඔබේ පහන කැප ගන්න ආවට පස්සේ ඒ බලවේගයට ඕනෑ පාකම් ඔබට ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. නැත්නම් ඒ කාරණාවලට ඔබට ඔබේ පවුලේ අයට පන්ති ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා කවුරු හරි කෙනෙක් අදහසක් හරි හිතේ තියෙනවා නම් මහසෝන් දේවතාවට ඉදමක පහන තියන්න 10000 වාරයක් හිතන්න. මොකද පවුල් පිටින් විනාශ වෙලා ගියපු තැන් පහන් තියන්න ගිහිල්ලා ඕනි තරම් අපි ඇහලා දැකලා අත්විඳලා තියෙනවා. ඉතින් අද මාතෘකාවට අපි ආවොත් මහසෝන් දේවතාවාගේ උප්පත්ති කතාව පිළිබඳව අපි ජනවහරක් ගත්තොත් කියනවා දුගම රජතුමාගේ දසමහයෝධයෙක්ගෙන් එක්කෙනෙක් වෙච්ච ගෝඨයිම්බර යෝධයත් එක්ක පැටලිච්ච ආරවුලකින් ගෝඨයිම්බර යෝධයත් එක්ක පැවතුන සටනකින් ගෝඨයිම්බර යෝධයා පයින් ගහනකොට සුළඟිල්ල වැදිලා බෙල්ල ගැලිලා විසි වෙනවා කියලා. ඉතින් එතකොට මහසෝන් දේවතාවනේ එතකොට රිටිකල ජයසේන කියන යක්ෂ සේනාධිපතිය තමයි ඒ විදියට ඒ සටනට එළඹෙන්නේ. ඉතින් ඊට පස්සේ සෙනසුරු දේහාම්දුරු ඇවිල්ලා මේ ජයසේනගේ මල කඳට පණ දෙනවා වලක් හිසක් තියලා කලබලයට හිස අනිත් පැත්තට තියලා හයි කරලා මූණ අනිත් පැත්තට තියලා තමයි පණ දුන්නේ කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතින් ඒ වාගේ තමයි මේ මහසෝන් උපත එක විදියක තියෙන්නේ. තව උප්පත්ති කතා බොහෝ තැන්වල තියෙන විදිහ නිසා මේක ජනප්‍රවාදයක් විතරයි. ඉතින් මෙන්න මෙහෙම මහසෝන් දේවතාව උපත ලැබුවා කියලා. ඒතකොට මහසෝන් හත් කට්ටුවක් ගැන සඳහන් වෙනවා. එතකොට රිටිකල ජයසේන කියනා වූ ප්‍රධාන යක්ෂ දේවතාව මුල් කරගෙන තමයි මේ හත් කට්ටුව වැඩ ඉන්නේ. ඉතින් කතාවට කියනවා මෙයාට විෂ්ණු දෙවියන් හා සමාන බලතල තියෙනවා කියලා. ඒ කියන්නේ වෙසමුණි දෙවිතාවුන් වහන්සේගෙන් වෙසමුණි රජුරුවන්ගෙන් මෙයාට වරන් තියෙනවා කෙලිපුද ගන්න නරලෝකේ. ඉතින් එතකොට විෂ්ණු දෙවියන් හා සමාන බලතලක් මේ සිද්ධ මහසෝන් දේවතාවට තියෙනවා කියලා කියනවා. 30000ක පිරිවර 64ක් වරංග සිද්ධ මහසෝන් දේවතාව කියලා තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඇත්තටම උන්වහන්සේගේ මේ හත් කට්ටුවෙන් ගස්සට පස්සේ මෙන්න මේ මම අද කතා කරන බන්ධන කාණ්ඩයට අයත් වෙන්නේ සොහොන් යක්ෂ කොට්ටාස. එතකොට කවුද මේ සොහොන් යක්ෂ කොට්ටාස කියන්නේ? මේ සොහොන් යක්ෂ කොට්ටාස ඉන්නේ සොහොන් වල විතරමයි. හරිද? ඒ කියන්නේ එයාලා මේ සොහොන් යක්ෂ කොට්ටාස අපිට තුම්මන් හන්දියකින්වත් හතර මංසලකින්වත් පාළු ගෙදරකින්වත් දිය පහරක් ගාවත් හොයාගන්න නැහැ. මෙයාලා ජීවත් වෙන්නේ මෙයාලා ඇසුරු කරන්නේ සොහොන. ඉතින් සොහොනක් කිව්වට නිකන් සොහොන්ව නෙවෙයි අමු සොහොන්වල. අපි කියන්නේ උපරිම මැරිලා මාස 3කට අඩු. මාස 3කට අඩු සොහොන්වල තමයි මෙන්න මේ සොහොන් යක්ෂ කොට්ටාස වෙසෙන්නේ සහ යාලා ඒ වගේ විමන් බැඳගෙන ඉන්නේ. විමාන යක්ෂ විමාන හදාගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒ අයගේ අපි කියන්නේ ආහාරය අර අලුත මැනිච්ච මිනිහෙන් ගලන ඕජස් ඒ වගේ අපි කියන්නේ ඒකෙන් හමන දුගඳ ආග්‍රහණය කරලා තමයි යාලා ඒ ස්ථානවල අපි කියන්නේ ඉන්නවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සොහොනේ ඉන්න සොහොන් යක්ෂ කොට්ටාස මුල් කරගෙන කරන බන්ධන ගණනාවක් තියෙනවා. ඒක අපි කියන්නේ ගුරුකුලෙන් ගුරුකුලයට වෙනස් වෙන්න පුළුවන්. හරිද? පළාතෙන් පළාතට වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයෙන්ගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොහොම වුණත් අද මම මේ කාරණේ පොදුවේ තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේක අපි කියන්නේ එක බන්ධන කොට්ටාසයක් ගැන මේ සොහොන් යක්ෂ දේවතාව මුල් කරගෙන කරන අපි කියන්නේ සමස්තයක් විදියට ගත්ත බන්ධනවල පොදු කාරණයක් තමයි මම අද කතා කරන්නේ. හරිද? එතකොට මෙන්න මේ සොහොන් යක්ෂ කොට්ටාස මුල් කරන්
විනයක් කරන්න නම් ඒ ඇදුරා පළපුරුදු දක්ෂ ඇදුරෙක් වෙන්න ඕනේ. නිකන් කෙනෙක්ට මේ සෝහන් යක්ෂ කොට්ටාස මුල් කරගෙන එහෙම වින කරන්න බෑ. මොකද සොහනට ගිහිල්ලා සොහනේ පුද තියලා ඒ සොහනේ ඉන්න සොහන් යක්ෂ කොට්ටාස Tamanට අඩංගු කර ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එක්කෙනෙක් Taman විනයට හිර කර ගන්න ඕනේ. ඉතින් මේවා ආවට ගියාට කරන්න බෑ. අපි ගිහිල්ලා පූජාවක් තියලා පුදක් දීලා එන්න දේවතා හාමුදුරුවෝ එන්න නැත්නම් යකාවරෙන් මොකා හරි කියලා වරින් කියලා මේ ගැට ගහලා එහෙම හිර කරන්න බෑ. ඇදුරෙක් නම් ඒකට හරියන මන්ත්‍ර තියෙන්න ඕනි, මන්ත්‍ර සිද්ධිය තියෙන්න ඕනි. එයාව අපි කියන්නේ පුද කැප කරන්න, එයාව අවනත කරගන්න සහ විනයට අඩංගු කරන්න අන දෙන්න ඇදුරගේ මන්ත්‍රවල අපි කියන්නේ ප්‍රබලතාවය සහ ඒ පරාසය මේ දැක පුරුද්ද කළ පුරුද්ද තියෙන්න ඕනි. එතකොට වරමකින් වරමට නිසි අවසර තියෙන්න ඕනි. වරන් හිමියටත් දැක පුරුද්දක් කළ පුරුද්දක් මේ ගැන අපි කියන්නේ දැනුමක් මූලික දැනුමක් තියෙන්න ඕනි. එහෙම නැතුව කරන්න බෑ. ඉතින් මෙන්න මේ සේරම සපුරා ගත්ත කෙනා අමු සොහනකට ගිහිල්ලා අදාළ යක්ෂ කොට්ටාස වලට අදාළ පුද ටික කැප කරලා මේ විනය කරන්න ඕනි කෙනෙක් නම් ඒ කෙනාගේ රූපයක් හදලා ඡායා රූප අරගෙන නමගම විස්තර අරගෙන දුන් අරගෙන රූපයක් හදලා කරන වින තියෙනවා. ඉතින් මේකෙදි මේ රූපය හදලා කරන විනේදී අපි කියන්නේ බන්ධනයක් විදියට මේක ඇඟේ ගැට ගහලා නූලෙන් හිර කරලා මේ රූපෙට බන්ධනය ගහන්න පුළුවන්. ඒ වගේම කටු ගහලා රූපෙට මේ බන්ධනය කරන්න පුළුවන්. ඒ වගේම නම අල්ලලා නමට දිස්ත්‍ය යවලා බන්ධනය කරන්න පුළුවන්. ඉතින් මේ කොහොම කරත් මේ බන්ධන අපි කියන්නේ කරන කෙනාගේ තියෙන මන්ත්‍රවල ප්‍රබලතාවය අනුව සහ බැඳෙන දිස්ත්‍ය ප්‍රබලතාවය අනුව මේක අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට අනික් කාරණේ ඉඩමකට කරනවා නම් මේ සොහනෙන් මේ දිස්ත්‍ය අල්ලන් ගිහලා අදාළ ඉඩමට දාලා ඉඩම හිර කරන්න ඕනේ දිස්ත්‍ය. එතකොට ඒ දිස්ත්‍ය ඉඩම ඇතුළත ක්‍රියා කිරීමක් කරනවා. ඉතින් මෙන්න මේ සෝන් යක්ෂ කොට්ටාස වලින් කරන්නා වූ මෙන්න මේ ජීවම් වල මේ නැත්තම් මේ විනවල තියෙන බලපෑම සහ ප්‍රබලාත්මය නම් සමහරක් අය මේ විනය කපන්න ගියාට පස්සේ මේ ආතුරයාගේ ඇඟේ හෝ මේ භූමිය තුල මේ ඉන වින බලවේගය නැහැ විනය යක්ෂ බලවේගය. ඒකට හේතුව මේ බන්ධනේ කරපු කෙනා මේ බන්ධනේ හිර කරන්නේ සොහොනේ. ඒ කියන්නේ බන්ධනේ මුල තියෙන්නේ සොහොනේ. විනයක ඇඟේ හෝ භූමියේ හිටියට මේ බන්ධනේ මුල තියෙන්නේ අදාළ විනය ජීවන් කරන ලද ඒ සොහොනේ. ඉතින් මේ බලවේගයට පුළුවන් මේ විනය කපන්න ඇදුරෙනකොට අර සොහනට යන්න ඒ භූමියෙන් හෝ ශරීරයෙන් අයින් වෙලා. එතකොට ඉඩම කොච්චර පුහුල් කැපුවත් ඇඟේ කොච්චර පුහුල් කැපුවත් වැඩක් නැහැ. අදාළ විනයක්ෂ බලවේගයේ ඉවත් වෙලා ගිහිල්ලා. හැබැයි මේකේ ටික දවසක් හොඳින් ඉඳලා ආයි ප්‍රශ්න ගැටලු හට ගන්න පුළුවන්. අර සොහනේ ඉන්න කෙනා ආයි විනයට ඇදිලා ගෙදරට ඉඩමට නැත්තම් තමන්ගේ ශරීරයට එනවා. ඉතින් මේකට ඇදුර දක්ෂ වෙන්න ඕනි. ඇදුරා හරියට ඉන්න තැන අල්ලගෙන මේ යකා හිර කරගෙන තමයි මේ විනය කපන්න ඕනි. එහෙම නැතුව සෝහන් යක්ෂ බලවේග ආවට ගියාට මේ දෙහි ගෙඩියෙන් දෙකෙන් තුනෙන් කපන්න අර මෙහෙම කපන්න කියලා කවුරුවක් පම්පෝඩි ගැහුවට ඒව වෙච්ච තැන නැහැ. ඉතින් සෝහන් යක්ෂ බන්ධනයක තියෙන භයානකම ඕකයි. පෞල් පිටින් විනාශ වෙලා යනවා. බන්ධනේ හොයා ගන්න බෑ. ඉන්න විනයක අල්ල ගන්න බෑ. ඉතින් ඒක නිසා අර කපන්නම් වාලේ වින කපන්න එපා. මේ වින කපනවා කියන කාරණා ඇතුලේ බොහෝම සංකීර්ණ කරුණු කාරණා තියෙනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම.